මේ පර්යේෂණ වලින් හොයාගත්ත දේ තමයි සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට උනත් නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරගන්න පුළුවන් නම් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කියන එක. මේ පර්යේෂණය ගැන කියනවා නම් ඔයා අහලා ඇති උපපෞරුෂයන් ගැන. මම ඊළඟට ඔයාට මේ උපපෞරුෂයන් ගැන කියා දෙනවා. මේ උපපෞරුෂයන් ගැන හොයාගත්ත විද්‍යාඥයෝ එක දෙයක් ඒ පර්යේෂණවලට ගැලපෙන්නේ නැහැ කියලා හොයාගත්තා. ඒ තමයි නිර්මාණශීලීත්වය. මම මෙන්න මේ උදාහරණය ඒකට දෙන්නම්. 1900 ගණන්වල හෙන්රි ෆෝඩ් කියන මේ පුද්ගලයා තනිවම කාර් එකක් නිර්මාණය කරන්න දැනගෙන හිටියේ නෑ. එයා කල්පනා කරපු දේ තමයි මම කාර් එකක් නිර්මාණය කරන්න දන්නේ නෑ. හැබැයි මට පුළුවන් නම් කාර් එකේ කොටස් නිර්මාණය කරන අය වෙන වෙනම හොයාගන්න එයාලව එක තැනකට ගෙනාවොත් මට කාර් එකක් නිර්මාණය කරන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාට පුළුවන් නම් අදහස් කිහිපයක් එක තැනකට ගන්න සාමාන්‍ය බුද්ධියක් තිබුණත් ඔයාට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. දැන් ඔයා මගෙන් අහනවානේ අනිල් ඔයා මොකද්ද මේ සාමාන්‍ය බුද්ධිය කියන එකෙන් අදහස් කරන්නේ කියලා? මම සාමාන්‍ය බුද්ධිය කියන එකෙන් අදහස් කරන්නේ එදිනෙදා වැඩ කරගන්න පුළුවන් අය. මොකද මේ වීඩියෝ එක බලන හැමෝම සාමාන්‍ය විදිහට ජීවිතය ගෙනියන අය කියලා මම දන්නවා. ඒ වගේම අපි දන්නවා තමන්ට තමන්ගේ වැඩත් කරගන්න බැරි මානසිකව ලෙඩ වුණ අය ඕන තරම් ඉන්නවා. අන්න ඒ නිසායි මම කිව්වේ සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරගෙන ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් කියලා. ඒ වගේම නිර්මාණශීලීත්වයට ඇයි එහෙම දියුණු වෙන්න පුළුවන් කියලත් ඔයාට තාර්කිකව හිතලා බලන්න පුළුවන්. මොකද නිර්මාණශීලීත්වයට සීමා මායිම් නැහැ. එතකොට සීමා මායිම් නැති දෙයක් දවසක වැඩි දියුණු කරලා ඒක ආදායම් මාර්ගයක් කරගන්නට පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ උපපෞරුෂයන් පහට නිර්මාණශීලීත්වය බලපාන්නේ නැහැ කියන එක මේ විද්‍යාඥයෝ හොයාගත්තේ. එහෙනම් අපි දැන් මේ උපපෞරුෂයන් ගැන ඉගෙන ගමු. ඔයාටත් බලන්න පුළුවන් ඔයාගේ ඇතුලේ තියෙන්නේ මේ උපපෞරුෂයන්ගෙන් මොනවද කියලා. මම එහෙම කිව්වේ මේ උපපෞරුෂයන් උනත් එකකට වඩා වැඩි ගාණක් කෙනෙක්ගේ ඇතුලේ තියෙන්න පුළුවන්. අපි පළවෙනි උපපෞරුෂය විදිහට ගත්තොත් අපි ඒකට කියනවා ඕපන්නස්. මේ ඕපන්නස් කියන කෙනා කැමති නෑ වැඩි කලබලකාරී වටපිටාවලට. එයාට ඕනේ අලුත් දේවල් වලට ආස වුණත් ඒ දේවල් තමන් තනියම වැඩි දුර අධ්‍යයනය කරන්න. දෙවනි උපපෞරුෂය ගැන මම සිංහලෙන් ඒකට හඳුන්වන නම කියලා පැහැදිලි කරන්නම්. මොකද ඒක වඩාත්ම පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. දෙවනි උපපෞරුෂය තමයි හෘද සාක්ෂියට අනුව වැඩ කිරීම. මේ අය වෙලාවට වැඩ කරන, නීති කඩන්න කැමති නැති, ඒ වගේම අනිත් අයත් එක්කලා පිළිවෙලට වැඩ කරන අය. තුන්වෙනි උපපෞරුෂය තමයි එක්ස්ට්‍රාවර්ෂන් කියන්නේ. එයාලා සමාජයේ කැපී පේන්න දඟලන වැඩිපුර යාළුවෝ ඉන්න අපි කියන්නේ අවුට්ගෝයින් කියලා. ඒ කියන්නේ අනිත් අය එක්කලා තමයි එයාගේ මුළු ජීවිතේම බද්ධ වෙලා තියෙන්නේ. හතරවෙනි උපපෞරුෂය තමයි ඇග්‍රියබල්නස්. ඒ කියන්නේ හැමෝම ගැන හිතන කෙනෙක්ගේ හිත රිදෙයි කියලා ඇත්ත කතා කරන්න ඕනුනත් කතා නොකර ඉන්න, Tamanට මොනවා වුණත් අනිත් කෙනා ගැන හිතන, වැඩිපුර දුක හිතෙන අය. සමහර වෙලාවට එයා අනිත් අයගේ හිත රිදෙයි කියලා එයාට අවශ්‍ය දේ කියන්නේ නැති නිසා මේ වගේ අය මානසික පීඩන වලටත් ගොදුරු වෙනවා. මේ එකඟ වීමේ ක්‍රමය නිසාම එයා ගොඩක් වෙලාවට මිනිස්සුන්ට රැවටෙනවා. ඉතින් මම ඔයාට කියන්නේ අපේ තියෙන මේ උපපෞරුෂයන් අපි හොඳයි කියලා හිතාගෙන හිටියට සමහර වෙලාවට අපි ඒව වැඩි දියුණු කරගත්තේ නැත්නම් ඒව අපේ ජීවිතයේ ඍණාත්මක පැත්තට අනිවාර්යයෙන්ම බලපානවා. පස්වෙනි උපපෞරුෂය තමයි නියුරෝටිසිසම් කියලා කියන්නේ. මේකෙන් අදහස් වෙන්නේ හැම වෙලේම අසුභවාදීව හිතන, ගොඩක් අයත් එක්කලා ආගියු කරගන්න, රණ්ඩු වෙන, චිත්ත වේගයන් පාලනය කරගන්න බැරි අයට. අද ඔයාට කල්පනා කරලා බලන්න පුළුවන් මම කොයි වගේ කෙනෙක්ද? එතනින් නවතින්න නැතුව ඔයාට පුළුවන් මේ ගැන අඳුරගත්තට පස්සේ හරි මගේ තියෙන්නේ මෙන්න මේ චරිත ලක්ෂණ නම් මට පුළුවන් ඒක වෙනස් කරගෙන තවදුරටත් ජීවිතේ ඉදිරියට යන්න කියන එක අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න. අද වීඩියෝ එකේ අන්තිමට මම ඔයාගෙන් අහන ප්‍රශ්නය තමයි ඔයා මොන වගේ දෙයක්ද ලෝකයට නිර්මාණය කරලා ජීවිතේ වෙනස් කරගන්නේ?